ක්‍රීඩකයෝ 85කට මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉඳලා බෑක්ඩේට් කරලා අපි ඒ ගෙවීම සූදානම් කරලා තියෙන්නේ. ඊට අමතරව මේ ක්‍රීඩකයන්ට අවශ්‍යයි අපි තෝරලා ජාත්‍යන්තර පුහුණු වීම ලබා දෙන්න තියෙනවා නම් ඒ ජාත්‍යන්තර පුහුණු වීම අපි ලබා දෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒ අධීක්ෂණය යටතේ ඒවට අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි වෙන් කරලා තියෙන්නේ. මේ වෙන් කරන්නේ අපේ ආණ්ඩුව අපි කිව්වා අපි ආවොත් අපි හදන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. අපි තාම පොහොසත් නැහැ. හැබැයි අපි පොහොසත් වැඩ කරනවා. මොකද මේ තියෙන සල්ලි අපිට හරියටම අපේ ආණ්ඩුවට කළමනාකරණය කරන්න පුළුවන් නිසා සහ හොරකම් වංචා දූෂණ අපේ ආණ්ඩුව නැති නිසා අපිට මේ පොහොසත් වැඩ තවමත් පටන් ගන්න පුළුවන්. පොහොසත් වැඩ අපිට කරන්න පුළුවන්. අපි තවම පොහොසත් රටක් නොවුණා. ඒකත් අපි මතක් කරනවා. ඒ වගේම මේ දීමනාවට අමතරව තවත් රුපියල් 60000ක අපි පෝෂණ දීමනාවක්. ටියර් 1 ක්‍රීඩකයෙකුට 1,50,000ක් සහ රුපියල් 60000ක් 2,10,000ක දීමනාවක් ටියර් 1 ක්‍රීඩකයෙකුට අපි මාස් පතා ගෙවනවා. අපේ ආණ්ඩුවේ පොරොන්දුවක් තිබ්බා අපේ රටේ ක්‍රීඩාව නගා සිටවන්න නම් වෘත්තීය ක්‍රීඩකයෝ අවශ්‍යයි කියලා. දැන් අපිට තියෙනවා දැන් අපි ගෙවනවා ඔබ වෘත්තීය ක්‍රීඩකයෙක් වන්න. ඔබට මේ ගානෙන් ඔබේ ජීවිතේ ගෙවාගෙන ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන්. ඔබට මාධ්‍යයට ගිහිල්ලා මම හවස වැඩ කරනවා හෝටලේ වැඩ කරලා එන්නේ නිදිමතේ තමයි පුහුණු වීම කරන්න යන්නේ. මම බොහොම අමාරුවෙන් ඉන්නේ. මේ කතාව මෙතනින් එහාට වළංගු වෙන්නේ නැහැ. ඔබට හෝටල් වල පිඟන් හොදන්න, පොල් කඩන්න යන්න, ක්‍රීඩා කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඔබේ ආණ්ඩුව, ඔබේ රජය ඔබව බලා ගන්නවා. මේක තමයි සාමාන්‍යයෙන් ජනතාව වෙනුවෙන් හදපු ආණ්ඩුවක කරන්න පුළුවන් හොඳම වැඩේ. මේ මුදල් ජනතාවගේ මුදල් ජනතාවට. ඒක තමයි අපේ කන්සෙප්ට් එක.